ඔන්න දැන් මම පළවෙනියෙන්ම කියලා දුන්නා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න සත්‍ය හොයන ඉලක්කයේ තියෙන කෙනාට දහම අහපු තැනදීම මුලින්ම හම්බෙන්නේ මොකද්ද? තේරුන්නේ නැහැ කියන එක. ඉස්සලම හම්බෙන්නේ මොකද්ද? තේරුන්නේ නැහැ කියන එක. තේරුණා කියලා හම්බුණා නම් එයාට තේරුනේ කොතනින්ද? තමන්ගේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිච්ඡානකන්ති එක්ක. එහෙනම් එයාට දහම තේරෙලත් නැහැ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන මාර්ගය හම්බෙන්නෙත් නැහැ. සසරමයි යන්නේ. ධර්මය අහපු තැනදී හැබැයි මේ ධර්මය කියනකොට මේ සත්‍ය නැත්තම් මේ ලෝකෝත්තර මග ඉස්මතු කරන දේ. සත්‍ය ධර්මය කියන තැනදී තේරුන්නේ නැහැ කියලා හම්බුණා නම් අන්න එයා හරියට ධහම අහලා තියෙනවා. නුවණ තියෙන කෙනා තේරුන්නේ නැහැ කියලා හම්බෙච්ච නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? අන්න තේරුම් ගන්න විමසනවා. එයාට දැන් හම්බුනේ අන්න ධර්ම ශ්‍රවණියත් එක්ක මොකද්ද හම්බෙලා තියෙන්නේ එහෙනම්? අන්න යෝනිසෝ මනසිකාරය හම්බුණා. එදකයි යෝනිසෝ මනසිකාරය හම්බෙන්නේ නැහැ. අන්න එයා තමයි සුත්තම ආර්ය ශ්‍රාවකෝ වෙන්නේ. සුත්තම ආර්ය ශ්‍රාවක වෙන්නේ ආර්ය ධර්මය අහපු කෙනාට නේ. ඒතේ ආර්ය ධර්මය අහලා නැහැ. ආර්ය ධර්මයේ ඒ කියන්නේ ඇහිලා කියලා කියන්නේ Tamanට ඇහෙන්නට ඕනේනේ. Tamanට ගැළපෙන දෙයක් නම් ඇහුනේ ආර්ය ධර්මයේ නෙමෙයි. ආර්ය ධර්මයේ අහපු තැනදී Tamanට නොගැළපෙන්නට ඕනේ. ඒ Taman මෙච්චර කාලයක් ආවේ ආර්ය ධර්මයේ එක්කද සසර ආවේ නැත්නම් අපට ගැළපෙන දේ එක්ක අවිද්‍යාවෙන් සසර ආවේ. ඉතින් දැන් අහපු තැනදීත් අපට ගැළපෙනවා නම් මේක. ඉතින් අපට ආයි නිදහස් වෙන්න විදිහක් නැහැනේ. ඉතින් අපට ගැළපෙන දෙයක් නම් ඒ දහම තුල හම්බුනේ. ඉතින් අතීතේ ඉඳලත් අපි යාවේ අපට ගැළපෙන දේ එක්කනේ. ඉතින් අපි නිදහස් වෙන්න එපා එහෙනම්. අපට නිදහස් වෙන්න එහෙනම් අපි මෙච්චර කාලයක් කරගෙන ආපු දේ තුල වැරද්දයි හම්බෙන්නට ඕන නැත්තේ. එහෙනම් ධර්ම ශ්‍රවණයේ තුලදී එයා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා නම් ඒ දහම වහපු තැනදීම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න අවශ්‍ය මූලාරම්භය වන යෝනිසෝ මනසිකාරයේ උත්පාදේ විය යුතුයමයි. එය උත්පාදේ වුණේ නැතිනම් එයා හරියට දහම අහලා නැහැ. එහෙනම් ධර්මය අහපු තැනදී බලන්න ඔබට තේරුණාද නැත්නම් යෝනිසෝ මනසිකාරයක් අවශ්‍ය බව හම්බුණාද? හිතේ යුත්තක් තියෙන බව හම්බුණාද කියලා. දැන් අපි දන්නවනේ වචන ටිකක් දන්නවා. මම ඔබට පෙන්වලා දෙන්නම් අපි කොච්චර මුලා වෙලාද කියලා. සක්කාය නිරෝධය කියන කාරණාව අර්ථාන්විත වෙනවා නම් හොඳට තේරුම් ගන්න. සක්කාය නිරෝධය කියලා ලැබීමක් වෙන්නේ නැහැ. යම් කිසි විදිහකින්ද සකායක් කියන කෘත්‍යයක් ඉදලා තිබුණේ ඒකට ඉඩ නැති වෙන බව ලැබුණා නම් සක්කායක්. නිරෝධය නෙමෙයි. ඒකයි සද්ධාරුජනසෝ ආකාර පරිත්‍යාග දිටිනිඥානක්ඛන්ති කියනවා කිව්වේ. ලැබීමක් ඒක සක්කාය නිරෝධය කියලා ලැබීමක් කෘත්‍ය වුණා නම් සද්ධාරුජනසෝ ආකාර පරිත්‍යාග දිටිනිඥානක්ඛන්ති වල ගිහිල්ලා. එතන ධර්මයේ උණුසුමුවක් නැහැ. යෙදිච්ච කාරණාව එක මම ඔබට හොඳට අර සමහර තැන්වලදී පෙන්වලා දෙන්න තියෙනවා මට වැදගත් නෑ. මට වැදගත් නෑ කියලා ලැබෙන්න බෑ හැබැයි. ලැබුණා නම් ආයෙත් හම්බෙනවා. මේක සිදු වෙන්නේ එකම එක කාරණා අනුගත වීමෙන් විතරයි. වෙන කිසිදු දෙයකින් වෙන්නේ නෑ. කොහෙන් ගියත් අපට තීරණ ගන්න අයිතියක් වෙලා තියෙනවා. ඇයි අපට තීරණ ගන්න අයිතියක් වෙලා තියෙන්නේ? මම ඉන්න නිසා. මම ඉන්න නිසා මට හරි වැරදි දෙයක් තියෙනවා. ඒක හොඳයි ධර්මයට එන්න කලින්. ධර්මයට ආවට පස්සේ එහෙම යෙදෙනවා නම් ධර්මයක් නැහැ. ආවට පස්සේ මේ දෙන්නේ නැහැ කොහොමද? ධර්මයක් නැහැ යාට. ගැඹුරු ධර්මයකට යමු වෙලක් නැහැ.